අයිබෝවන් දෙමාපියන් සහ රැක බලා ගන්නන් දැනුවත් කිරීම පිළිබඳ පාඨමාලාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ පාඨමාලාව කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කරමින් හානිකර රසායනික වලට නිරාවරණය වෙන මාර්ග පිළිබඳව සාකච්ඡා කරනවා. මම චලන රූපසිංහ පරිසර විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරණයක් ශ්‍රී ලංකාවේ පරිසර යුක්ති කේන්ද්‍රයට සම්බන්ධව දැනට වසර 8ක පමණ ඉඳන් හානිකර රසායනික අපවිත්‍රණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විවිධ කටයුතු වල නිරත වෙනවා. මේ පාඨමාලාව නිර්මාණය කරන්න මූලික වශයෙන් හේතු වුණේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් එක්ක වැඩ කරද්දී ලැබුණු අත්දැකීම්. හානිකර රසායනික වලට නිරාවරණය වෙන මාර්ග පිළිබඳව වගේ මේවායින් ආරක්ෂා වෙන්න කොහොමද කියලා දැනගන්නත් ඔවුන්ට විශාල උනන්දුවක් තිබ්බා. මං හිතනවා දෙමව්පියෙකු හෝ රැක බලා ගන්නකු විදිහට මේ පාඨමාලාව හදාරන ඔබේ අරමුණත් විවිධ රසායනික වලට නිරාවරණය වෙන මාර්ග පිළිබඳව දැනුවත්භාවයක් ලබා ගැනීම කියලා. මේ පාඨමාලාව කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කරන්නේ විශේෂ හේතු කීපයක් නිසා. මූලිකවම කාන්තාවක් රසායනික වලට නිරාවරණය වෙනවා වගේම ඇය හරහා ඇගේ දරුවා ඇගේ පවුලත් රසායනික වලට නිරාවරණය වීමේ අවධානයක් තියෙනවා. දෙවනුව ගත්තොත් විවිධ ජීව විද්‍යාත්මක සහ කායික විද්‍යාත්මක කරුණු නිසා එකම රසායනික ප්‍රමාණයට නිරාවරණය වෙන පිරිමි පුද්ගලයෙකුට වඩා කාන්තාවකට ඇතිවන හානිකර සෞඛ්‍යමය බලපෑම වැඩි වෙන්න පුළුවන්. තුන්වෙනි හේතුකාරකය වෙන්නේ රැකියා ස්ථානයේදී සිද්ධ වෙන රසායනික අපවිත්‍රණය. ගොඩක් වෙලාවට එක තැන ඉඳන් වැඩ කරන කාන්තාවක් වැඩිවෙන් හානිකර රසායනික වල නිරාවරණය වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් කාර් බැටරි ප්‍රතිචක්‍රීකරණය කරන ස්ථානයක කාන්තාවක් එක තැන ඉඳන් බැටරි කොටස් කරද්දී ඇය එම ස්ථානයේදීම බර එහා මෙහා ගෙනියන පිරිමි පුද්ගලයෙකුට වඩා රසායනික වලට නිරාවරණය වෙනවා. හතරවෙනි සහ වැදගත්ම හේතුව වෙන්නේ දැනුවත්භාවයෙන් යුත් කාන්තාවකට ඇගේ පවුල වගේම එයාවට ප්‍රජාව හානිකර රසායනික වලට නිරාවරණය වීමෙන් වළක්වා ගන්න පුළුවන්. ඒ නිසාම එය හරහා සමාජයට ඇති දායකත්වය වැඩි වෙනවා. මෙම පාඨමාලාව ඒකක 4කින් සමන්විතයි. පළවෙනි ඒකකයේ හරහා අපගේ එදිනදා ජීවිතයේදී බහුලව දක්නට ලැබෙන විවිධ වූ හානිකර රසායනික ද්‍රව්‍ය පිළිබඳව මූලික හැඳින්වීමක් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. දෙවැනි ඒකකය තුළින් රසායනික ද්‍රව්‍ය වලින් අපවිත්‍රණය වූ සුලභව භාවිතා වන පාරිභෝගික භාණ්ඩ පිළිබඳව කතා කරනවා. මෙහිදී ඔබට සංවාදයකට ඇහුම්කන් දෙන අතර ප්‍රශ්නාවලියක් හරහා එහි ඇති සෛද්ධාන්තික කරුණු වලට මඟ පෙන්වීමක් කරනවා. ඒ වගේම මෑත කාලීන පර්යේෂණ දත්ත පදනම් කරගෙන සකස් කරපු අතිරේක කියවීම් වලින් ඔබට රසායනික වලින් අපවිත්‍රණය වූ පාරිභෝගික භාණ්ඩ පිළිබඳවත් දැනුවත් වෙන්න පුළුවන්. තුන්වෙනි ඒකකයේදී අපි කතා කරන්නේ ලේබල් මගින් රසායනික උපද්‍රව හඳුනා ගැනීම ගැන. එදිනෙදා ජීවිතයේදී ඔබ භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වල ඇස ගැටෙන විවිධ අනතුරු ඇඟවීමේ සංඥා සහ වැකි වගේම ගෘහස්ත රසායනික ද්‍රව්‍ය භාවිතයේදී ඔබ විසින් කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් පිළිබඳව මේ ඒකකයේදී අපි ඉගෙන ගන්නවා. හතරවෙනි සහ අවසාන ඒකකය ගෘහස්ත රසායනික අපවිත්‍ර වීම වළක්වා ගැනීම. මෙම කොටසේදී ඔබ සහ ඔබ අපට සිටින පුද්ගලයන් රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීම වැළැක්වීම හෝ අවම කිරීම සඳහා ගෘහස්ත රසායනික ද්‍රව්‍ය භාවිතයේ ගබඩා කිරීමේ සහ බැහැර කිරීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ඔබට දැනගන්න පුළුවන්. සෑම ඒකකයක් අවසානයේදීම කෙටි පුනරීක්ෂණ ප්‍රශ්නාවලියක් ලැබෙනවා. ඔබට ඊළඟ ඒකකයට යන්න හැකි වෙන්නේ එය සම්පූර්ණ කළොත් විතරයි. මේ පාඨමාලාවේ අවසාන ඒකකයත් සම්පූර්ණ කරලා අවසාන ප්‍රශ්නාවලියත් සාර්ථකව අවසන් කළාට පස්සේ ප්‍රතිචාර පෝර්මය හරහා පාඨමාලාව පිළිබඳ ඔබේ අදහස් අපට ලබා දිය හැකියි. පාඨමාලාව සම්පූර්ණ කළාට පස්සේ සහභාගී වීම වෙනුවෙන් ඔබට සහතිකයක් ලැබෙනවා. හොඳයි. එහෙනම් සහතික පත්‍රයත් සමග නැවත හමු වෙනතුරු ඔබගේ අධ්‍යයන කටයුතු සඳහා මගේ සුබ පැතුම්.